ලසන්ත වික්‍රමතුංග ඝාතනය වෙන්නේ කොහොමද? මොකල ගන්න. ඒ සාමාන්‍ය සිවිල් පුරවැසියන් අතර ගැටුමක් නෙවෙයි. ආණ්ඩුවට එරෙහි මාධ්‍යවේදියෙක් ඝාතනය කරනවා. වාර්තාවල අතන බුද්ධියන් සොපේ කරන තිබ්බ බව. සංගවන්න ඕන. කිඩ්නාප් පහරගෙන ගිහලා පහර දෙනවා. රඳවගෙන ඉන්නේ හමුදාවේ ආරක්ෂක නිවසක් කියලා වාර්තා වෙනවා. උපාලි තෙන්නකෝන් ගිහලා පහර දෙනවා. පෝත්‍ර ජයන්ත්‍ර පහර දෙනවා. නාමල්ට පහර දෙනවා. කොහොමද තමුන්නාසලෙන් අහන්නේ? මේ සිවිල් ගැටුම් නෙවෙයි. මේ රාජ්‍ය තමන්ගේ බලය පෞලක සහ තමන්ගේ දේශපාලන කඳුරක බලය වෙනුවෙන් කළාද අපරාධ. තාජුන්දිගේ ඝාතනයත් එහෙමයි. පාස්කු පහරයත් එහෙමයි. ඒ විතරක් සිරිසට ගිනි තියෙනවා. ඉරිදින කාර්යාලයට ගිනි තියෙනවා. සියතර බෝම්බ ගහනවා. මේ ඉතිහාසයක් තියෙනවා. මේ ඔක්කොම පිටුපස්ස. ඉතා කුඩා රාජ්‍ය යාන්ත්‍රික මෙහෙයුම්කරුන් හිටියා. මේක එල්දරව් කරන්න ඕනේ නේද? රටේ සුදු වෑන් පියක් තිබුණ නැද්ද? මම අහනවා. අංක තහඩු නැති සුදු වෑන් වලින් වත්තේ තමන්ගේ ගේ කඩනවට විරුද්ධ උද්ඝෝෂණ කරපින අපේ අරගෙන ගිහින්. සාමාන්‍ය සිවිල් ගැටුම් නෙවෙයි. මොනවද? මේ රාජ්‍යයක්. රාජ්‍ය ආරක්ෂා සහ ජනතාවගේ ආරක්ෂා සහ රටේ පැවැත්ම වෙනුවෙන් ආරක්ෂා කළ යුතු කණ්ඩායම්. ඉතා කුඩා කණ්ඩායමක් තමන්ගේ දේශපාලන උවමනාව වෙනුවෙන් යොදවලා මේ මිලේච්ඡ ඝාතන මිලේච්ඡ අපරාධයෙන් කරලා තියෙනවා. අපි අනිවාර්යෙන් මේ මිලේච්ඡ ඝාතනයන් සහ මිලේච්ඡ අපරාධවලට රේව නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා බැඳී සිටින